හැලෝ ෆ්‍රෙන්ඩ්ස් ආයුබෝවන් කියලා පිළිගන්නවා මනෝ ටෙක් YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එක තියෙනවටත් වඩා දෙගුණයක් වේගෙන් ක්‍රියා කරන විදිහට ඔයාගේ ෆෝන් එක 2x ස්පීඩ් එකකට හදාගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ඉස්සෙල්ලාම ඔයාගේ setting app එක open කරගන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මම මේ වෙනකොටත් ඒ setting app එක open කරගෙන ඉවරයි. මේකේ ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ about phone. මගේ මේ Samsung Galaxy M02 ඔයාට ඔයාගේ වර්ගේ ෆෝන් එකේ මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ මෙතනට ගියාට පස්සේ තියෙනවා software information. ඔයා මේකේ build number එක උඩ 7 පාරක් ක්ලික් කරගන්න ඕන. මට මේ වෙද්දි මේකේ 7 පාරක් ක්ලික් කරන්න ඕනේ. මගේ ෆෝන් එක මේ වෙනකොටත් මං ඔය කියන ටික කරලා ඉවර හින්දා මම මේ වෙනකොටත් ෆෝන් එකේ developer option on කරගෙන ඉවරයි. ඔයා මතක ඇතුව build number එක උඩ 7 පාරක් ක්ලික් කරන්න මතක තියාගන්න. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක about phone එක යටින් developer options ඇවිල්ලා තියෙනවා. සමහර කෙනෙක්ගේ ෆෝන් එකේ වර්ගය අනුව මේ developer option වෙන වෙන තැන්වල තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාලට මේ search bar එකට ගිහිල්ලා සර්ච් කරගන්න පුළුවන් මොකක්ද ඔයාට ඕන කියලා. ඒ කියන්නේ developer option කියලා මෙතන ටයිප් කරාම developer option එනවා. මම මෙතන ටයිප් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේක තාම සර්ච් වෙවි තියෙන්නේ. මෙන්න developer option එකේ මෙතන මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතන සර්ච් කරලා ඔයාලට එතනින් ගන්නත් පුළුවන් නැත්නම් developer option එකට යන්නත් පුළුවන්. හොයාගතිපු කෙනෙක්ගේ. ඉස්සෙල්ලාම ඔයා කරගන්න ඕන developer option එකේ මෙන්න මේ background processors limit. ඔයාලට පේනවා ඇති මගේ දැන් ඒක තියෙන්නේ standard limit. ඔයා ඒක හදාගන්න ඕන atmos 1 process. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මෙතන Windows animation scale. මේ window animation scale එකේ ඔයාලගේ තියෙන animation off. මගේ මෙතන දැන් මම මේක හදාගතිපු නිසා animation scale 5x කියන එකට ඔයාලත් දාගන්න ඕන මේ තුනේම. transition animation scale හා animated duration scale කියන එකේ තුනේම ඔයාලට පේනවා මම මේ වෙනකොට animation scale එක 0.5යි කියලා දාලා තියෙනවා. ඔයාලත් ඒක ඒ විදිහට හදාගන්න. මේ වෙනකොට ඔයාලගේ ෆෝන් එක ෆාස්ට් වෙන්න අවශ්‍ය සියලුම දේවල් කරලා අවසానයි. ඉතින් ඔයාලට මේක අත්දැකීමක් නැතුව තිබුණා නම් මේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ බලන්න bell icon එක click කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම මේ like කරලා share කරලා comment කරලා support එකක් දෙන්න කියලාත් ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා. පුළුවන් මේ වීඩියෝ එක හොඳ නම් comment කරන්න අනිවාර්යෙන්. අදට වීඩියෝ එකකින් යනවා. අලුත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙයි.